හෙල්ලෝ වත්සප් ඉතින් ගයිස් මොකද වෙන්නේ. ඉතින් අද මගේ නිවාඩු දවසක් එළියට යන්නත් බෑ. කාලගුණේ එච්චර හොඳ නෑ. මොකද වහිනවා මේ දවස්වල. ඉතින් ඔළුවට පොඩි අයිඩියා එකක් ආවා. පොඩි වැඩක් කරන්න. ඉතින් බලමු මොකද්ද කරන්න කියලා. දිගටම සෙට් වෙලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ අයින් කරලා දාපු කොළ කියන්නේ ස්ක්‍රිප්ට් වගේක් ලියපුවා. ඉතින් මෙතනින් අපි ටිකක් තෝරගමු. ඉතින් මෙතන තියෙනවා කොළ 100ක්. අපි මේ කොළ 100න් හදමු රොකට් 100ක්. හදලා ඉවරයි. ඉතින් දැන් 6ක් හදලා ඉවරයි. තව ගොඩාක් තියෙනවා හදන්න. ඉතින් මේ තියෙන රොකට් හදනවා. හදලා ඉවරලා අතන තමයි දැම්මේ. මේ වෙද්දී රොකට් හදලා තියෙනවා 30ක් විතර. 30ක් කියන්නේ තව තියෙනවා ඒ 70ක් විතර හදන්න. මාරම වැඩක් තමයි කරන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලත් කැමති නම් රොකට් එකක් හදන්න. ඒ හදලා ඉවර වෙලා මගේ channel එකට subscribe කරන්න පුළුවන්. මේ වීඩියෝ එකට like එකක් දාන්නත් පුළුවන්. හරි comment එකක් දාන්නත් පුළුවන්. ඉතින් ඔයාලා comment එකක් දාන්න ඊළඟට මොන වගේ වීඩියෝ එකක්ද ඕනි කියලා. මොකද මට දැන් කල්පනා කරන්න ගියා එපා ඒක නිකන් ඉන්නවා කල්පනා කරලා තමයි මේ රොකට් හදන සීන් එකත් ඔලුවට ආවේ. ඔයාලා මොකක් හරි කමෙන්ට් එකක් දැම්මොත් කරන්න පුළුවන් හොඳ එකක් නම් මම කරනවා අනිවාර්යෙන්ම. ගොඩක් දුරට හදලා ඉවරයි. තව චුට්ටයි තියෙන්නේ. තව පොඩි චුට්ටයි තියෙන්නේ. හදපු ටික තමයි මේ
ෆයිනලි මේ තියෙන්නේ මගේ අන්තිම කොළ දෙක. ඉවරයි. ඉතින් තිබ්බ කොළ ටික ඔක්කොගෙම මම රොබට් හැදුවා. guys ඉතින් තිබ්බ කොළ ටික ඔක්කොගෙම මම හදලා ඉවරයි. දැන් හදන්නේ මේ ටික ගණන් කරන්න. ඉතින් මම ගණන් කරගත්තා හරියටම කීයක් තියෙනවද කියලා. guys මෙතන තියෙනවා හරියටම රොබට් 101ක්. guys ඉතින් මේක තමයි අන්තිම රොකට් එක. යෝ ඉතින් රොකට් එක ඔක්කොම යවල ඉවරයි. මේ තියෙන්නේ යවලා වහලේ හිටපු ටික අනිත් ටික වෙන කොහේ හරි ඇති. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි. guys channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ආයෙත් වීඩියෝ එකකින් මම සෙට් වෙමු. bye.